ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකගේ උපන්දිනයේ පසුගිය දවසක යෙදලා තිබුණා. ඉතින් ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ළඟම හිතවතුන් සමග කේක් කපලා පුංචි පාටියක් අරගෙන තිබෙනවා. මේ ඔබ දකින්නේ එම උපන්දින සාදයේ ඡායාරූප කිහිපයක්. මේ උපන්දින සාදයට සමිතා සමග චිරන්ත පැමිණ තිබෙනවා. එමෙන්ම නිල්මිනී තෙන්නකෝන්ද පැමිණ තිබෙනවා. මේ අතර සනත් ගුණතිලකගේ බිරිඳ ජානකී විජේවර්ධන සැමියා වෙනුවෙන් මෙවන් ආදරණීය සටහනක්ද සුබපැතුමක් විදිහට එකතු කරලා තිබෙනවා. විශ්වයේ මට මුණගස්වපු සොඳුරුතම හමුවීම ඔයා. මෙතෙක් මට අහිමි වුණු මගහැරුණු සියලු දේ නිසාම මගේ පුතා හැරුණුකොට මට හිමි වුණු වටිනාම හිමිවීමත් ඔයා. අපේ හමුවීමත් අපේ හිමිවීමත් සංසාරයක හුරු බව නිසාම සිදුවුණු අපූරු ගැලපීමක්. ඔයා වෙනුවෙන් මගේ හදවත පුරාම ආදරයේ පිරුණු බව පමණක්ම කියන්නම්. සුබ උපන්දිනයක් වේවා. මගේ හදවත ආදරයෙන් පිරිමැද මගේ හද සසල කරවපු ප්‍රේමණීය ප්‍රේමයට ආදරෙයි මං හැමදාමත්. එමෙන්ම චිරන්තද සනත්ගේ උපන්දිනය වෙනුවෙන් මෙසේ සුබ පැතුමක් එකතු කරලා තිබෙනවා. සුබ උපන්දිනයක් සනත් අයියේ කියලා තමයි චිරන්තයෙහි සඳහන් කරලා තිබුණේ. ඉතින් සුපුරුදු පරිදිම චිරන්ත තැබුවෙම උපන්දින සුබ පැතුමට සමිතාට සමහරක් කිහිප දෙනෙක්ම බැනවැදී තිබුණු ආකාරයත් දැකගත හැකියි. සමිතාට බැනවැදී තිබූ එක් අයෙක් කියා තිබුණේ වයසක විවාහයක් ඇත්තේ කොතනද අනිවාර්යෙන් එතන සමිතා ඇත යනුවෙනි. මේ ගැන ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා.